bootstrap loader. මෙයාත් ඒතොර system software ගැනටයි අයිති වෙන්නේ. ඒතර මෙයා තියෙන්නේ system board එකේ ROM chip එක තුල තමයි මෙයාත් ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට මුලින්ම කම්පියුටර් පවර් on කරපුවම මෙයාගෙත් පිටපතක් RAM එකට එනවා. දැන් RAM එකෙන් තමයි මේ bootstrap loader පිටපත CPU එක කියවලා ඒ bootstrap loader එකේ තියෙන instructions වලට අනුව පරිගණකය ක්‍රියාත්මක කරවන්නේ. ඒතර මොකද්ද මේකෙන් ක්‍රියාත්මක කරන්නේ? අපි බලමු ක්‍රියාව. ක්‍රියාව මොකද්ද? storage devices වලින්. storage devices කොහොමද කට දන්නවා? hard disk එක, floppy disk එක, CD-ROMs, pen drives ඕවා තමයි storage devices. එතකොට storage devices වලින් operating system එකක් සොයාගෙන පරිගණකය boot කරලා දෙන එක තමයි bootstrap loader program එකේ ක්‍රියාව වන්නේ. එතකොට මේ boot කරලා දෙනවා කියන එක අදහස ඔයගොල්ලෝ ඉතින් boot කියන වචනේ ගැන නම් දන්නවා. නමුත් ඒ වගේ boot එකක් ගැන නෙමෙයි මෙතන අදහස් කරන්නේ. මෙතන පරිගණකයේ boot කරනවා කියලා කියන්නේ storage device එකකින් operating system එකක් සොයාගෙන ඒක පරිගණකයේ memory එකට load කරලා දෙන එක තමයි කම්පියුටරේ boot කරනවා කියලා කියන්නේ. ඔන්න bootstrap loader program එකේ ක්‍රියාව. මොකද operating system එක තමයි සමස්ත පරිගණකයේ control එක කොහොමද කරන්න කියන අවශ්‍ය instructions අඩංගු කරලා තියෙන්නේ. එතකොට ඒවා hard disk වලට ඍජුවම CPU එකට ප්‍රවේශ වෙන්න බෑනේ. CPU එකට ප්‍රවේශ වෙන්න පුළුවන් එකම ව්‍යුහය තමයි RAM එක. ඕනම එකක තියෙන ඒවා ඕනම device එකක තියෙනවා RAM එකට පිටපත් කරගෙන RAM එකෙන් තමයි එයා කියවන්නේ. මොකද ඒ තරම් speeds නිසා. එතකොට storage device එක එක්ක hard disk එකේ වෙන්න පුළුවන් operating system එක තියෙන්නේ. එහෙම නැත්නම් pen drive එකේ වෙන්න පුළුවන් operating system එක තියෙන්නේ. එහෙම නැත්නම් CD-ROM එකේ වෙන්න පුළුවන්. ඒතර මේ මොකකින් හරි operating system එකක් හොයාගෙන RAM එකට load කරලා interface එක අරන් දෙන දක්වා interface එක කියලා කියන අතුරු මුහුණට. ඔය Windows වල නම් desktop එක කියන එක. අපි දන්නේ start button එකේ desktop එකේ එතෙන්ට එනකන් සිදුවන ක්‍රියාව අපි කියනවා පරිගණකයේ boot කරලා දෙන ක්‍රියාවලිය කියලා. එතකොට bootstrap loader කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක අපි බලමු. bootstrap loader කොහොමද මේ වැඩේ කරන්නේ? හොඳයි. ඊළඟ එකේ පේනවා මෙන්න මේ hard disk එක සාමාන්‍ය මෙන්න මේ විදිහට කොටස් කරලා තියෙන මේවා logical sectors කියලා කියන්නේ භෞතික වශයෙන් මෙහෙම ඉරි ගහලා නැහැ. hard disk එක මම මේ දල අදහසක් දෙන්න කියලා තියෙන්නේ. මෙන්න මේ වගේ tracks වලට බෙදලා තියෙන්නේ. tracks විශාල සංඛ්‍යාවකට බෙදලා තියෙන්නේ. මට ඉතින් එහෙම අඳින්න බැරි නිසා ඒවා ඊටාම සියුම් නිසා අඳින්න බෑ. ඒකට ඒක විශාල කරලා ඇඳලා තියෙන්නේ. tracks කියන්නේ round විශාල සංඛ්‍යාවකට බෙදලා තියෙනවා. ඒ වගේ ඒම round මෙන්න මේ කොටස් වලට බෙදලා වෙන් කරලා තියෙනවා. මේ track ඒවට කියනවා sectors කියලා. එතකොට මේ එක sector එක. එතකොට මේ track එකක් සහ මේ කොටසක් වෙන්වන මේ මෙන්න මේ කුඩා කොටසකට කියනවා sector එකක් කියලා. මෙන්න මේ sectors වලට බෙදන්නේ මෙන්න මේ. ඒතර මේවා logical boundaries. මේවා ඇත්තටම නෑ. දැන් ක්‍රිකට් වලදී කියන්නේ extra cover හරහා පහරක් ගැහුවා, on එකෙන් ගැහුවා. එහෙම ඒවා කියනවනේ. cover drive එකක් ගැහුවා. ඒ කතන්දරේ තියෙනවා එක එක පිට්ටනිය කොටස් වලට බෙදලා. ඉතින් එහෙම ඉරි ගහලා නෑ. ඉතින් logically තමයි කියන්නේ බැට්මන්ට සාපේක්ෂව අතනින් extra cover වලින් ගැහුවා. කතන්දර ඔකට දන්නවනේ. එතකොට මෙන්න මේ විදිහට බෙදලා තියෙනවා. එතකොට මේ out පිටින්ම තියෙන track එකට අපි කියනවා zero track එක කියලා. ඒ කියන්නේ පිටින්ම තියෙන එකට zero track එක කියලා කියනවා. ඊගාවට තියෙන එක 1, ඊළඟ එක 2, ඊළඟ එක 3 එහෙම තමයි පල්ලෙහාට එන්නේ. zero track එක. මේකට system track එක කියලා කියනවා. එතකොට මේ sectors වලට බෙදලා තියෙන එක පළවෙනි එකට කියනවා zero sector කියලා, දෙවෙනි මේ zero track sector එක, 1 sector එක, second sector එක, third sector එක එහෙම යන්නේ. එතකොට මේ zero track එකේ zero sector එකේ special program එකක් තියෙනවා. ඒ special program එකට අපි කියනවා boot program එක කියලා. නැත්නම් මේකට කියනවා boot sector එක කියලා කියනවා. zero track එකේ zero sector එකට අපි කියනවා boot sector එක කියලා. එතකොට මේකේ තියෙනවා විශේෂ program එකක් අඩංගු කරලා ඒ program එකට කියනවා boot program එක කියලා. එතකොට අර bootstrap loader ඉස්සල්ලාම අදාළ storage device එකේ එක්ක hard disk එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් pen drive එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් CD-ROM එකේ වෙන්න පුළුවන්. ඒකේ මෙන්න මේ boot sector එකේ තියෙන boot program එක කියවන එක තමයි කරන්නේ. මේක කියවනකොට මේකේ තියෙනවා
අන්න අහවල් ඔපරේටින් සිස්ටම් එක මේකේ මෙන්න මෙතන අඩංගු කරලා තියෙනවා. එතනින් ඔපරේටින් සිස්ටම් එක කියවලා RAM එකට ලෝඩ් කරගන්න කියලා. එතකොට මම මේක රතු පාටින් දක්වලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකත් ඔපරේටින් සිස්ටම් එක රතු පාටින් දක්වලා තියෙන්නේ. මෙන්න මේ ෆස්ට් බූට් සෙක්ටර් එකේ තියෙන රීඩ් කරපුවාම ඔපරේටින් සිස්ටම් එකට මෙතනින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් මේ CPU එකට මෙතනින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා. මෙන්න මේ අහවල් තැන ඩිස්ක් එකේ අහවල් තැන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක කරුණා කරලා කියවලා මෙමරි එකට ලෝඩ් කරගන්න කියලා. එතකොට මේ බූට් සෙක්ටර් එකේ තමයි මේ විස්තරය තියෙන්නේ. බූට් සෙක්ටර් එක හරියට තිබ්බ නැත්නම් මේ වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට ඔන්න bootstrap loader කියනවා no system කියලා කියන්නේ system එකක් නැහැ. ඒකින්ද please insert a system disk and press any key කියලා. අයියා සිස්ටම් එකක් හොයාගන්න බැරිලු. ඇයි මේ මෙතන මොකක් හරි ගැටලුවක් ලා. එක්ක වෛරස් ඇටැක් එකක් ඇවිල්ලා, එහෙම නැත්නම් වෙනත් ප්‍රෝග්‍රෑම් එකකින් මෙතන මොකක් හරි ඩැමේජ් වෙලා, එහෙම නැත්නම් ෆිසිකල් ඩැමේජ් එකක් ඇති වෙලා මොනවා හරි මේ සෙක්ටර් එකට වුණොත් මෙන්න මේ බූට් ප්‍රෝග්‍රෑම් එකේ මේ අදාළ කොටස කියව ගන්න බැරි නිසා මේක හොඳට තිබ්බත් මෙතනට පොසිෂන් වෙන්න බෑ. මෙතන තියෙන ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි ඉන්ස්ට්‍රක්ෂන් කරලා තියෙන අහවල් තැන එක තියෙන්නේ කියලා. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක හරියට වුණොත් bootstrap loader මේක කියවනවා. කියවලා ඒක RAM එකට ලෝඩ් කරනවා. RAM එකෙන් CPU එක කියවනවා. කියවලා ඒකට අනුව කෙලින්ම මෙතෙන්ට ඩිරෙක්ට් කරනවා bootstrap loaderට. අරක රීඩ් කරලා RAM එකට දාන්න එක. RAM එකට දැම්මම පස්සේ ඔපරේටින් සිස්ටම් එක RAM එකට එනවා. එතනින් ඉඳන් තමයි CPU එක කම්පියුටරේ ඕවර්ऑල් කන්ට්‍රෝල් එක බාරගන්නේ. ඔන්නෝම තමයි කම්පියුටරේ බූට් වෙනවා කියන්නේ. දැන් සමහර කම්පියුටර්ස් වල තියෙනවා ඔපරේටින් සිස්ටම් දෙකක් ඉන්ස්ටෝල් කරලා. ඒතර අපි කියන ඩුවල් බූට් සිස්ටම් කියලා. දැන් ඒ වගේක් ගත්තොත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒකෙදිත් වෙන්නේ මොකද? bootstrap loader ඉස්සල්ලාම આવදින් hard disk එකේ හරි CD-ROM එකේ හරි එහෙම නැත්නම් pen drive එකේ හරි floppy disk එකේ හරි boot sector එක කියවනවා. කියවපුවාම CPU එක දැනගන්නවා මේකේ operating system දෙකක් තියෙනවා කියලා. මේ දෙකක් තියෙනවා. එහෙම වුණාම එයා boot menu එකක් ඉදිරිපත් කරනවා. boot වෙන්න කලින් ඉදිරිපත් කරනවා මෙන්න operating system දෙකක් තියෙනවා. අපි හිතමු Windows කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා Linux කියලා. මේ දෙකෙන් කෝකෙන්ද boot කරලා දෙන්න ඕනේ කියලා user එකෙන් අහනවා. ඒතර user arrow keys වලින් select කරලා දුන්නොත් මේ කොළ පාට එක එහෙම නැත්නම් රතු පාට එක ඒකට අදාළ program එක memory එකට load කරලා දෙනවා operating system එක. කොළ පාට එක press කරලා අපි මේක Linux කියලා මේක රතු පාට එක Windows කියලා හිතමුකෝ. ඔන්න කොළ පාට එක select කරලා දුන්නොත් boot menu එකේදී කිව්වොත් Linux system එක කියලා මෙන්න මේ Linux system එක select කරපුවාම කොළ පාටකින් කියනවා right ඒක තියෙන hard disk එකේ අහවල් තැන. එතනින් දැන් ඒක RAM එකට load කරගන්න කියලා. ඒතර එතනින් දැන් ඒක RAM එකට load කරගත්තාන් පස්සේ ඒ අදාළ operating system එකට අනුව තමයි CPU එක overall control එක කම්පියුටරේ තියෙන overall කම්පියුටරේ බාරගන්නේ. ඔන්න ඕකට තමයි කම්පියුටරේ boot වෙනවා කියලා කියන්නේ. ඒතකොට ලේසි පාසු කාර්යයක් නෙවෙයි. දැන් මේක ඔටෝමැටිකලි වෙනවා. නමුත් මීට ඔය අවුරුදු ගානකටනේ අවුරුදු 20කට විතර උඩදී කම්පියුටරේ හිතලම අපි ඩිස්කට්ස් දාලා boot කරවන්න ඕනේ. ඒක ඔටෝමැටිකලි boot වෙන්නේ නැහැ. floppy ඩිස්කට්ස් දාලා කම්පියුටරේ boot කරගෙන ලොකු වැඩ කොටසක් කරන්න උනා මුල් කාර්යයේ users-ලාට. නමුත් දැන් එහෙම නැහැ. operating system එකක් හෝ කීපයක් hard disk එකට install කරලා තිනවා. ඒතර bootstrap loader එවදින් මේ first boot sector එක කියවලා ඒකේ තියෙන operating system කීපයක් තියෙනවා නම් boot menu එකක් ඉදිරිපත් කරනවා. boot menu එකක් ඉදිරිපත් කළා ඒකට අනුව select කරලා දෙන operating system එකට අනුව CPU එක ඒ අදාළ operating system එක RAM එකට load කරනවා. load කරගෙන ඔන්න ක්‍රියාව පටන් ගන්නවා. operating system දෙකක් නැත්නම් boot menu එක ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද ඉදිරිපත් කරන්න හේතුවක් නැහැ. select කරන්න විදියක් දෙකක් නැහැනේ. එහෙම වුණාම boot menu එක දෙන්න කෙලින්ම ඒක කියවලා අදාළ operating system එක RAM එකට load කරලා CPU එක මගින් සම්පූර්ණ කම්පියුටරේ පාලනය කරන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි bootstrap loader කියන ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාව වෙන්නේ. එතකොට ඔබට මතකයි මේක කතන්දරේ මතකයි hard disk වෙන්න පුළුවන් floppy disk වෙන්න පුළුවන් CD-ROM වෙන්න පුළුවන් USB pen වෙන්න පුළුවන් ඕන එකකින් ඒක read කරගන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් operating system වල ක්‍රියාව මොකක්ද කියලා බලමු.